ආයුබෝව වේවා මගේ ලස්සන හදවත් තියෙන යාළුවනේ. අද මම ගෙනාවේ ලස්සන ෆෑන් තියරියක් ගාෆීල්ඩ් සම්බන්ධව. හරිද? අපි ගාෆීල්ඩ් සම්බන්ධව ගාෆීල්ඩ් කියන ලස්සන කාටුන් එක කියලා අපි දන්නවනේ. ඒ වගේම හැමෝම ආදරය කරන දුඹුරු පාට බෝල පූසෙක්. ඇත්තටම ආයතන ගාෆීල්ඩ් කියන්නේ පූසෙක්ද කියලා තමයි මේ ෆෑන් තියරියෙන් මේ අදහස් වෙන්නේ. මොකද මේ ෆෑන් තියරිය වල කියන්නේ යද්දී තේරුම් ගන්න හැකි වෙයි. ඇත්තටම ඔහු පූසෙක්ද නැත්නම් මනකල්පිතයක්ද කියලා. හරිද යාළුවනේ? ඒතර ෆෑන් තියරි එක අනුව ගාෆීල්ඩ්ගේ අයිතිකාරයා තමයි ජෝන්. අයිතිකාරයා කියන්නේ එයාගේ සෝමියා වගේ ඉන්නේ ජෝන්. ඒක මොඳ යාළුවා වගේ ඉන්නේ ජෝන්. ඇත්තටම ජෝන් හැර ගාෆීල්ඩ් ගැන වෙන කවුරුත් මිනිස්සෙක් කතා කරන අපි දැකලා නැහැ නේද කාටුන් වල. හරිද? එතකොට මේ ෆෑන් තියරි එක බේස් වෙලා තියෙන්නේ අන්න ඒක බේස් කරන් තමයි ෆෑන් තියරි එක බේස් වෙලා තියෙන්නේ. ක්‍රියේට් වෙලා තියෙන්නේ. මේ ෆෑන් තියරි අනුව ගාෆීල්ඩ් කියන පෝසව මිනිස්සු කවුරුවත් දැකලා නැහැ. හරිද? එතකොට මේ ෆෑන් තියරි එක අනුව ගාෆීල්ඩ් කියන පෝසව මිනිස්සු කවුරුවත් දැකලා නැහැ. මේක මේ ෆෑන් තියරි එක අනුව මේ ජෝන්ගේ මනසේ නිර්මාණය වුණු සිතුවිල්ලක් විදිහට තමයි ගාෆීල්ඩ් හදලා තියෙන්නේ. ඇත්තටම ඒක පොඩි ඇත්තක් තියෙනවා නේද යාළුවනේ? අපි දන්න විදිහට ජෝන් කියන්නේ හුඟක් වෙලාවට තනිව ජීවත් වෙන ඒකාකාර රූපණ එකක් තියෙන දවස් ඒකාකාර රූපණ විදිහට දවස් ගත කරන තනියම නිවසක ඉන්න පුද්ගලයෙක්. ඒකත් ඇත්තනේ යාළුවනේ. අපි කාටුන් එක දකිද්දී හැමතිස්සෙම දකින්නේ එයා තනියම ඉන්නවා ආතලකේ තනියම හුදකලා ඉන්න ඩයල් එකක් වගේ තමයි අපි දකින්නේ. ඒ හුදකලා බලන නිසාම ගාෆීල්ඩ් කියන චරිතය නැත්නම් සිතුවිල්ල නිර්මාණයක් එයාගේ හිත ඇතුළේම නිර්මාණය වෙලා උපකල්පනය කරනවා මේ ෆෑන් තියරි එක අනුව. ඒකත් වෙන්න පුළුවන් යාළුවනේ. ඒ ෆෑන් තියරි ගන්නව මේ ගාෆීල්ඩ් එතකොට එයා හිතින්ම වා ගන්නවා. එයාට ලස්සන මුරු පාට බෝල පූසෙක් ඉන්නවා. එයාගේ එක තව ඉස්සරහට ෆෑන් තියරි ගන්නව විස්තර කරනවා. එයාගේ ඒ පූසෙක් ගතිගුණත් මුගක් වෙලාවට එයාට එළියට දාන්න බැරි වෙච්ච එයාගේ ඉන සයිඩ් එකේ ඉන සයිඩ් සිතුවිලි තමයි ගාෆීල්ඩ් කියනොත් පිළිඹු වෙන්නේ කියලා. හරිද? එතකොට මම කිව්වා වගේ තවදුරටත් අපි ගාෆීල්ඩ් චරිතය ඇනලයිස් කරද්දී ගැඹුරට සලකා බලද්දී ගාෆීල්ඩ් චරිතය පොඩ්ඩක් ගැඹුරට සලකා බලද්දී ගාෆීල්ඩ් චරිතයෙන් ජෝන්ට සමාජ තත්ත්වය ජෝන්ගේ සමාජ තත්ත්වයක් තියෙනවා යාළුවනේ. ඒ සමාජ තත්ත්වයෙන් හින්දා එළියට දාන්න බැරි පර්සනැලිටි තත්ත්වයන් තමයි ඉක්මන් කෝපය, කම්මැලිකම වගේ ඒ වගේ පර්සනැලිටිස් ජෝන් එළියට දාන්න හදනවා ගාෆීල්ඩ් කියන චරිතය තුළින්. ඒක හිතේ මාව චරිතය තුළින්. ඒකම තවත් කියනවා හැමසම ගාෆීල්ඩ් කියනනේ මට තවත් බෑ කියන වාක්‍ය මාලාව ගාෆීල්ඩ් නිකන් කියනනේ මට තවත් බෑ කියලා. ඒකත් ජෝන්ගේ පෞරුෂත්වයේ එළියට දාන ක්‍රමයක් කියලා තමයි ගාෆීල්ඩ් චරිතය තරහ. සමහර දවස්වල ජෝන් හොයනවානේ ගාෆීල්ඩ් කොහෙද ගාෆීල්ඩ් නැතිලා තියෙනවා කියලා. එතකොට ජෝන්ගේ පෞරුෂත්වයේ මත ගාෆීල්ඩ් එයාගේ හිතෙන් අයින් වෙලා තියෙන්නත් පුළුවන් ඒ පෞරුෂත්වයේ ස්වභාවය මත. ඉතින් මේක තමයි ෆෑන් තියරි එක. හලෝ මේක යාළුවනේ මේක ඇත්තටම ෆෑන් තියරි එකක්. ගාෆීල්ඩ්ගේ චරිතය බේස් කරගෙන. එතකොට ඒක ෆෑන් තියරි නෝ ගාෆීල්ඩ් කියන්නේ ජෝන්ගේ අභ්‍යන්තර පෞරුෂත්වයේ හඩ. මම හිතන්නේ මේක අහන ඔබටත් මටත් අභ්‍යන්තර පෞරුෂයක් තියෙන්න පුළුවන් හැමෝටම. ඉතින් ලස්සන හදවත් තියෙන යාළුවනේ ඔබටත් එවැනි හදක් තියෙනවා නම් මේක කමෙන්ට් එකක් දාන්න. මේක ඇත්තටම ෆෑන් තියරියක් විතරයි. තවදුරටත් මගේ මොන හරි වැරද්දක් තියෙනවා නම් හරි හදින්න තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න. මොන හරි ෆෑන් තියරි එකේ ඇමෙන්ඩ්මන්ට් එකක් වෙන්න තියෙනවා නම්. හරි ඩෙවලොප් වෙන්න තියෙනවා. එහෙනම් යාළුවෝ ලස්සන හදවත් තියෙන යාළුවනේ සුබ දවසක්.